පයසයි අර මේ බොස්ලාට කිව්වා කියලා කිව්වේ යතුරක් උඩට දීලා යන්නේ කියලා ඔයා කොහේ හරි යද්දි. ඔයා යද්දි මේ පල්ලෙහාට පාර දිහාට යද්දි එහෙම බොස්ලාට බොස් තමයි කිව්වා එහෙම කිව්වා කියලා ඔයා දීලා යන්නේ මොකක් හරි හදිස්සියක් වුණොත් කියලා. ඔයා කිව්වා කියලා කිව්වේ? හා? නෑ බොස්ගෙන් අහද්දී එහෙම තමයි කිව්වේ ඔයා එහෙම දීලා යනවා කියලා තියන්නේ. හින්දා දැන් ඒක ප්‍රශ්නයක් නෑ නේ කියලා. ප්‍රශ්නේ ඉතින් දැන් එළියේ ඉද්දි නම් අවුලක් නෑ එළියනේ. විනාඩි 10ක් විතර. පල්ලියට යනවා කියලා දන්නවා ඉතින්. පල්ලිය ප්‍රයසයි අහන්න. ඔව් නෑ පල්ලිය යන්නේ ඒක ඔයාගේ පෞද්ගලික දෙයක්නේ. ඒක මට කරදරයක් වෙන්න බෑනේ. ඒක හරි. ඒක ඔයාගේ ප්‍රශ්නයක්නේ. ඒකෙන් ඔයාට ප්‍රශ්නයක් නෑ. ඒකෙන් මට කිසිම ප්‍රශ්නයක් නෑ. ඔව්. මං ඔයාලට කිව්වේ ලොකු වෙලාවක් යන්නේ එළියට ගිහින් එනවා කියලා. නෑ ඒක මට කිසි ප්‍රශ්නයක් නෑ. ඔයා උදේ දොර ඇරලා එතෙන් ගිහිල්ලා ඉඳලා හවස මෙතෙන් આવත් මට කිසි ප්‍රශ්නයක් නෑ. ඒක නෙමෙයි මං කියන්නේ. ඒක මට කිසි ප්‍රශ්නයක් නෑ. මං කියන්නේ අර දොර වහලා යන එකේදී යතුරු ඔයා උඩට දීලා යනවා කියලා කිව්වනම්. ඔව් දොර ඇරලා තියලා යන්න එපා. දොර යතුරු උඩට දීලා යනවා කියලා කිව්වා කියලා කිව්වේ ඒක මං ඇහුවේ. හරි ඒක මං ඇහුවේ දැනගන්න. මොකද බොස්ගෙන් ආද්දි බොස් තමයි කිව්වා ඔයා එහෙම කිව්වා කියලා. හරි ඒක මං එනම් බොස්ගෙන් මාගන්න. හරි. ඒක මං අහගන්න. නෑ මම බොස්ගෙන් අහද්දි බොස් කිව්වා දොර වහලා යනකොට බොස් ඇතුලේ අපි මේ මොන හරි හදිස්සියක් වුණොත් අයියෝ නෑ මේ අහන්නකෝ නෑ එහෙම කිසි දෙයක් නෑ මේ අහන්නකෝ මං ඇහුවේ එහෙම දෙයක් නෙමෙයි මං ආද බොස්ට ගිහිල්ලා කියනවා මං ඇහුවේ එහෙම දෙයක් නෙමෙයි මම ඒක තප්පරේ අහන්නකෝ ඔයා වෙන එක්කෙනෙක් දාන්න මං යන්නේ නෑ මේ අහන්නකෝ තප්පරේකට මං ඔයත් එක්ක එහෙම දෙයක් නෙමෙයි ඇහුවේ ගොඩක් තියෙනවා මෙතන මං ඇහුවේ ඒක නෙමෙයි ඔයා මට කතා කරන්න දෙන්නේ නෑනේ මං ඔයාගෙන කිසි දෙයක් එහෙ කියනවා කියලා දාන්න ඒ ඔක්කොම හරි ඔයා ඉස්සරවම පටන් ගත්තේ මං ගැන කම්ප්ලයින්ට් හරි අනේ මම මොනවද ඔයාගෙන කම්ප්ලේන්ට් කරේ කියන්නේ මම මොනවද ඔයාගෙන කිව්වේ මම දොර වහලා යනවා අරකට දොර වහලා යන එක විතරයි මම කිව්වේ ප්‍රශ්නෙකට ඊට ගොඩක් වෙන කිසි දෙයක් ඔයාගෙන කියලා නෑ. ඒව එයාලා මොනවා හරි හිතාගත්තද කියලා තියෙනවා. මොනවද? පොස්ට් කියලා තියෙනවා. මොනවද කියලා තියෙනවා? ඒක කියන්න ඕනේ නෑනේ. ඉතින් ඒකනේ ඉතින් මම බොරු කියනවද කවුද දන්නේ? නෑ බොරු කියන්නේ මට. මම කීවා දොර වහලා යන එක මට ප්‍රශ්නයක් කියලා. පටන් ගත්තේ මේ දොර වහලා යන එක ප්‍රශ්නයක් කියලා මම කිව්වා. ඒක මම පිළිගන්නවා. ඇතුලේ මොනවා හරි හිර වෙලා ඉන්නලා තමයි අස්සයියේ මං මෙහෙම කාලේ මුණ මේවා කරගෙන අයියෝ මේ අහන්නකො තරහක් නෑ අපි දෙන්නත් හොඳට කතා බහ කරලා කාලා බීලා හිටියනේ කලින් මේ අහන්නකො මං කියන එක මං ඔයාගෙන් ඇහුවේ මට ඔයා පල්ලි යන එක කිසි මට වැඩක් නෑ ඒක වයසයි පල්ලි ඒක ඔයාගේ දෙයක් නේ ඔයාට ප්‍රශ්න මට ගන්න පිස්සුද නේ නැත්තම් ඔයා වෙලාවට ඔයාට දන්නවනේ මං හැමදාම එන එක ඔයාට යතුරගෙන ප්‍රශ්නේ නෑ වයසයි මම ඔයා පල්ලි යන වෙලාවට තියා මට මං එන වෙලාවවත් මතක ඒක ඉතින් මට ප්‍රශ්නයක් නෑ ඒක පල්ලියට එන එක ඔක්කොම දන්නවා ඒක අපිත් දන්නවා බොස් කියලා කියන වහලා යන්න කියලා ඔයා දවසට අරක කියනවා ඒ දවස් ටික ඔයා වඳිනවා කියන අපි යන එක ඒක එයාට එලවුට් එකක් දීලා නෑ ඉතින් ඒක මට ප්‍රශ්නයක් නෑ ඔයාට දීලා තියන්නේ පව් කියලා තමයි මට ඒක ප්‍රශ්නයක් නෑ ඔව් ඒ හින්දා ඒක නෙමෙයි මං ඇහුවේ මං ඇහුවේ අර කතාව විතරයි ඔයාගෙන් මම බොස්ගෙන් ඕක අහන්න කතාව මං ඇහුවා බොස්ගෙන් බොස් දොර වහලා යන වෙලාවක ඇතුලේ මොනවා හරි හදිස්සියක් වුණොත් කරදරයක් අසනීපයක් වුණොත් මොකද කරන්නේ කියලා ඒක ඔක්කොම අහලා කරලා එතකොට අහන්නකො ඉතින් ඔයා කතා කරන්න දෙන්නේ නෑනේ මට ඔයා කතා කරන්න දෙන්නේ නෑ මට එහෙමනේ ඔයා එළියට ඔයා කියන එකම මං අහන්නේ මං කියන එක අහන්නකො මොකද ඒක මට දන්නේ හරි මං කියන එක චුට්ටක් අහන්නකො මෙතන ඉතගෙන ඉන්නත් බෑ ඔයා ඔයාගේ වැඩ කරගන්න එපා ඔයා ඔයාගේ වැඩ කරගන්නත් ඕනේ ඒක හරි දැන් ඔයා 100ට ආවත් මට දැන් වැඩක්වත් නෑ මගේ වැඩ තියෙනවා නම් මං කරන්න තමයි යන්නේ වහලා ඒක ඔයාට ප්‍රශ්නයක් නෑ ඔයා එනවා නම් ඔයා කරන්න ඔයාගේ වැඩ කරගෙන ඔයා ඉන්න එහෙම නැත්නම් ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් මම යන්න ඒක එච්චරයි මං කොස්කද කියනවා දැන් මම ඉතර දවසට ඔයාට කම්ප්ලේන් එකක් කෙරුවම නැහැ. ඉතින් මම මොනවද ඔයාගෙන කිව්වේ? මට දොර වහලා යන එක ප්‍රශ්නයක් කියලා විතරයි මම කිව්වේ. කොස් කියලා තියෙන මට ඔයා හිතන්න වයසයි ඔයා ඇතුලේ ඉන්න ලාවක දොර වහලා ගියා. උඩට හරියට දෙන්න. ඇතුලේ ඉන්න කෙනෙකුට මොකක් හරි කරදරයක් වුණා. කවුද වග කියන්නේ? ඔයා නෙමෙයිද වග කියන්න ඕනේ? විනාඩි 10ක් විනාඩියක් වයසයි කරදරයක් වෙන්න ගන්නවද? ඔයා එන ගේම් දවසක අන්තිම කලම් දෙහිලා වම වෙනවා කරදරයක් වුණා දන්නවද? ඒක කියලා නිදිනේ මම. ඔය විදිහට ඒකදියක් මම කියන්නේ මේක ඇතුලේ ඉන්නකොට මොනවද ඔයානේ වග කියන්න ඕනේ වග කියන එක මම බලාගෙන ඒක බොස්ට කියලා තමයි කියන්නේ ඒ කියන්නේ මේක ඇතුලේ ඉන්නකොට මොනවා වුණත් අවුලක් නැහැ ඒක මට ප්‍රශ්නයක් නෑ බොස්ට කියලා නෑ තියෙන්නේ මම බොස් කියලා දෙනවා එයා අක්ක වහලා යනවා එච්චර දැන් ඔය කියන්නේ බොස් කියලා නැති බොස් කියවනේ යතර උඩට දීලා යනවා ඔයා කිව්වා කියලා
බොස් කිව්ව කියලා නේ ඔයා කිව්ව කියලා කිව්වා. යතර දෙන්නත් කියලා නෑ. යතර කොහෙවත් ගන්නත් කියලා නෑ. ඔය පල්ලියට යනවා වහලා යන්නේ. එච්චර. උඩට යතර දීලා මොනවද කරන්නේ? ඉතින් ඔයා පල්ලියේ ඉන්න ලාට දැන් මම කෝල් එකක් ගත්තා. ඔයාට ආන්සර් ගන්න බෑනේ එතන ඉද්දි. පල්ලිය ආන්සර් ගන්න බෑනේ. මට ගන්නවා මම එනවා. ඒක ගන්න. ඔයා ඒ වෙලාව එතන ඉඳලා එන්නේ. එතකොට උඩට දීලා කියලා හදිස්සියක් අනේ මට ඔයාගෙන් කිසි දෙයක් ගන්න දෙයක් නැහැ මට ඔයාගෙන්. මම රස්සාවක් ඉගෙනගෙන තියෙනවා. මට මෙතන නැත්තම් වෙන තරම් වැඩ කරන්න දෙන්න තියෙනවා. මට ඔයාට ඉරිසියා කරලා ඔයාගෙන් ගන්න දෙයක් නැහැ මට. හරිද? මට ඔයාගෙන් කිසි දෙයක් ගන්න නැහැ. මම මොනවද ගන්නද ඔයාගෙන්? මම එන්නේ ඔයාට ප්‍රශ්න එකයි. මොකක්ද නේ මම ඔයාගෙන් කියන්නේ මොකටද තියෙන ප්‍රශ්නේ? ඒකට මම යන්නේ ඔයා මෙහි හිතාගත්තා ඔය ඇසයි. හරිද? මට එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. මට ඔයාගෙන් ගන්න දෙයක්වත් නැහැ. ඔයාගෙන් ඔයාත් එක්ක මට කිසිම පෞද්ගලික තරහකුත් නැහැ. ඔයා තමයි ඉස්සරවම පටන් ගත්තේ කම්ප්ලේන්ට් කරන්න. මං කම්ප්ලේන් කරා දොර වහලා යන එක මට ප්‍රශ්නයක් කියලා. ඒ ප්‍රශ්නේ අදටත් මට ප්‍රශ්නයක් තමයි. ඒකයි මං දැනුත් ඔයාගෙන් ඇහුවේ. ඒක තමයි. ඒක විතරයි මට තියෙන ප්‍රශ්නේ. වෙන ඔයාත් එක්ක මට පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ. ඉන්න කෙනෙක්ව තියාගන්න ඔයානේ ඔයත් එක්ක තරවනවා කියලා මට මොනවද හිතනවද? මට ඒ දොරේ ප්‍රශ්නේ එදා වගේම අදත් ප්‍රශ්නයක් තමයි. හරි. මාත් ඒක බලාගන්න කතා කරමු. මේක ඇතුලේ ඉන්න උන්ට මොකක් හරි වුණොත් මේක ගානක් නැත්නම් ඉතින් මොනවද තව කතා?